චුට්ටක් මේක බලලා බලන්න මචං. අද කතාව චුට්ටක් වෙනස්. පුවක් ගහකින් වැටෙන පෝපතක්. ඕක කියපු ගමන් උඹලට මතක් වෙන්නේ පොඩි කාලේ අපි පට්ට ආතල්ලයක් ගත්ත ගැජට් ගන්න මචං මේක. දැන් පොඩි උන් මේකෙන් ආතල් ගත්තේ නැතුණාට කලිසම් ඉරාගෙන පස්සල එලි ගහනකම් අපි මේක පැද්දම් වලට මතක ඇති. ඉන්න ඒ පුවක් පෝපතට වටිනාකමක් දුන්න නිලන්තියක් අය කතාව තමයි උඹලාද මේ අහන්නේ. බලපල්ලකෝ මේ පුවක් පෝපතට වෙන වැඩේ. ඉස්සල්ලාම මචං මෙන්න මේ හදලා තියෙන වතුර ටැංකියට මෙන්න මේ පුවක් පෝපත් මෙන්න මෙහෙම දාගෙන චුට්ටක් පෝගව ගන්න ඕනිලු. ඊට පස්සේ මචං මෙන්න මේ ගැජට් එකට මේ පුවක් පෝපත තියලා මේ විදිහට තද කරනවා. ඕම් බලපන් චූස් කරලා සද්දෙකුත් ඇහෙනවා. ඕම් බලන් ඉඳපන්. හරි මචං. ටික වෙලාවක් පුවක් පෝපත මෙන්න මේ ගැජට් එක ඇතුලේ තියුවම අවුට්පුට් එක පෙන්නන්නේ මෙන්න මේ විදිහට මචං. ඕම් බලපන්කෝ. හරි මචං. ඊට පස්සේ මේ පෝපත වටේට තියෙන අනවශ්‍ය කැලි ටික මෙන්න මේ ගැජට් එකෙන් මචං මේ කට්ටිය කපලා අයින් කරගන්නවා. ඕම් බලපන්කෝ. හරි. දැන් ඉතින් ඕම් බලපන්. උඹලා කුඩු කොටට දාලා ගිනි ගහපු පෝපත දැන් තියෙන විදිහ බලපන්කෝ. මෙන්න මේ බලපන්. මේ බලපන් මේ බලපන්. දැන් ඉතින් උඹලට හිතන ඇති මේකයි කටේ තියෙන්නේ ඕම් බලපන් මේම් බලපන් කියන විතරයි කියලා. හරි ඉතින් බා මම බකම උනනේ. නිලන්තියක් මචං මේ බිස්නස් එක මේ තැනට ගෙන මාර කට්ටක් ආපු දිරිය කාන්තාවක් මචං. ඒකට ආයේ වචන දෙකක් නැහැ මචං. දැන් මේ පෝපත් සීනේ නිසා මචං ගමේ කට්ටිය 15ක් 20ක් මෙතන වැඩ මචං නිලන්තියක්වත් එක්ක. ඉතින් මචං ඔය උඩ දදා නලියන පඩත්තර ගෑනු ප්‍රමෝට් කරන වෙලාවේ නිලන්තියක්ගේ මේ සුපිරි වැඩේ අපි රටටම පෙන්නුම් මචං. අපි මේක පුළුවන් තරම් ෂෙයා කරමු මචං. මොකද මේ රටේ ඉන්න කර්මාන්තා සම්බන්ධින්න මැති ඇමතුවර පවා මේක දකින්න ඕනි සීන් එකක් මචං. හරි බං අන්තිමට උඹලගේ බිස්නස් එකටත් මෙන්න මේ වගේ උඹලගේ ලෝගෝ එක දාලාම ලස්සන ස්වභාවික පෝපත් ප්ලේට් එකක් ඕනි නම් කියපල්ලා. මොකද බං පිටරට ඉන්න සුද්ධියෝ පට්ටාස සීන් එකක් බං මේක. හරි මචං. එහෙනම් නිලන්තියක්කට ජය වේවා කියලා මචං අපි යමල්ලා. තරහ නැතුව ඉතින් බකම වුණත් ෆලෝ කරන් යමල්ලා.